යාළුවනේ අද මම කියන්නේ ලබු කිරිබත් කාපු නරියාගේ හාවාගේ කතාව. උන් එක මත් එක්ක රටක හාවකුයි නරියෙකුයි හිටියා. ඒ හාවා දවසක් උදේම නැගිටලා මිදුලේ එහා මෙහා ඇවිදිනකොට එයාට හිතුණා මම යන්න ඕනේ නරිහාමිව බලන්න. ඉතින් ඊට පස්සේ ආපුංචා නරිහාමිව බලන්න කලේ මැදින් ඇවිදගෙන යනකොට එයාට හම්බුණා ලබු ඇට ගොඩක්. ඉතින් හාවා එහෙම හිතුවා ලබු ඇට මම මේකෙන් දෙකක් ගෙනියන්න ඕනේ. එකක් මට එකක් නරිහාමිට. ඉතින් ලබු ඇටත් අරගෙන හාහාමි නරිහාමිව බලන්න ගියා. නරිහාමි යනකොට හොඳටම නිදි. නරිහාමි නැගිටින්න මේ බලන්න මම ගෙනාපු දේ. නරිහාමි නැගිට්ටා. මොනවද ඔයා ගෙනාවේ? නරිහාමි හරිම අකමැත්තෙන් ඇහුවා. හාහාමි ලබු ඇට පෙන්නුවා. නරිහාමි කිව්වා මට මොකටද ලබු ඇට? නරිහාමි මේ ලබු ඇට පැල කරන්න පුළුවන්. ඊට පස්සේ ලබු හැදෙනවා අපිට කන්න පුළුවන්. මට තේරුණා. ඒත් ඉතින් මම දන්නේ නෑනේ මේවා හදන්න. හාහාමි පැල කරන්න. නරියා එහෙම කිව්වා. හාහාමි පැල කරන හැටි කියලා දුන්නා. ඒත් නරිහාමි පැල කළේ අමුතු විදියට. එයා ලිපේ පැල කරා. වතුරක් දැම්මා. ඒත් එයාගේ ලබු ඇටේ පැලුනේ නෑ. හාහාමිගේ ලබු ඇටේ ගෙඩිත් හැදුනා. දවසක් නරිහාමි හාහාමිගේ ගෙදර ගියා. ලබු ඇල දැකලා නරිහාමි පුදුම වුණා. හාහාමි ලබු ගෙඩි පිරිලා. මගේ ගහේ නම් ගෙඩිත් නෑ පැලුනෙත් නෑ. හාහාමි එකපාරටම මෙහෙම කිව්වා. නරිහාමි දුක් වෙන්න එපා. මේ ලබු ටික කිරිබත් හදලා අපි දෙන්නම කමු. නරිහාමි කැමති වුණා. ඉතින් හාහාමි ලබු කිරිබත් හැදුවා. නරිහාමි හිතුවා මේක මම තනියෙන් කන්න ඕනේ. හාහාමිට මෙහෙම කිව්වා. හාහාමි ඔයා ගිහින් නැති කැන්දකොළ කඩන් එන්නකෝ. අපිට රසට කන්න පුළුවන්. අනේ හාහාමි රැවටුණා. ඉතින් කැලේ පුළුවන් තරම් ඇවිදලා ආවා. කොළ හම්බුනේ නෑ. එන්නකොට නරිහාමි වැටිලා හිටියා. මුට්ටියත් වැටිලා. නරිහාමි ඔක්කොම කාලා. නරිහාමි වැටිලා හිටියා. හාහාමි දුවලා ඇවිත් ඇහුවා නරිහාමි මොකද උනේ? අනේ බලන්න හාහාමි හොරු වගේක් ඇවිත් ඔක්කොම කාලා මටත් ගහලා ගියා. හාහාමිට නරිහාමි කියන්නේ බොරු කියලා තේරුණා. හාහාමි දැක්කා නරිහාමි ඔක්කොම කාලා පොල් මුද්දක් ගහගෙන ඉන්නවා කියලා. හාහාමි පොල් මුද්ද ඇද්දා. නරිහාමිගේ ජරාවෙන් හාහාමි නරිහාමි දෙන්නම නෑ වුණා. හාහාමි
දුවලා ඇලට ගිහින් හොදගත්තා. ඇවිල්ලා නරිහාමිට කිව්වා නරිහාමි රෙදි නැන්දා මාව හොඳට හේදුවා. ඔයත් යන්න ගිහින් එන්න. නරිහාමි රෙදි නැන්දව හොයාගෙන ගියා. රෙදි නැන්දේ අනේ මාවත් හොදන්න එහෙම කිව්වා. රෙදි නැන්දා කල්පනා කළා හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මගේ කුකුල්ලු ඔක්කොම කනවා හොරෙන්. අද කරන්නම් හොඳ වැඩක්. එන්න නරිහාමි මං හොදන්නම් කියලා නරිහාමිව අල්ලගෙන ගාලේ ගහලා හේදුවා. රිදුන නරිහාමි අයියෝ මට උදව් කරන්න මෙන්න රෙදි නැන්දා ගහනවා කියලා කෑ ගහගෙන දිව්වා. දැක්ක නේද යාළුවනේ හොර වැඩ කරන්න හොඳ නෑ.